බ්ලවුස් එකක් බොහොම සරලව කියලා දෙන්නම් ඇති දෙයක් නෑ. මේ බ්ලවුස් එකට මම ගන්නේ උරහිස මෙෂර්මන්ට් එක විතරයි පුතේ. උරහිස මෙෂර්මන්ට් එක විතරයි. ඊටාම සරල බ්ලවුස් එකක්. හරි. ඔයාලා මීට පෙර සමහරක් විට දැකලත් ඇති, දැකලා නැතුවත් ඇති. හරි. මට ඊයේ කියලා දෙන්න බැරි වුණා. හිටපු අය ඇති කියලා මං හිතනවා. මං අරගෙන තියනවා කියලා හිතන්නකෝ උරහිස. දැන් මේ ඩමි එකේ නම් උරහිස ඇවිල්ලා 15යි. හරි. ඔය මෙෂර්මන්ට් එක විතරයි මං ගත්තේ. උරහිස 15යි. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ මේ උරහිස මෙෂර්මන්ට් එකට උරහිස 15ක් තියෙන මෙෂර්මන්ට් එකට මම වැඩිපුර 6ක් එකතු කරගන්නවා. වැඩිපුර 6ක් විතර හොඳටම ඇති. 6ක් හෝ 7ක් ඊට වැඩිය නම් එකතු කරන්න එපා. එහෙනම් මේ 15ට 6ක් එකතු කරපුවාම කීයක් වෙනවද? 6යි 5යි 11යි 21යි. 21ක්. ඔන්න 21ක් තියෙනවා. හරි. නෑ පුතේ 500ක්. හරි 21ක් තියෙනවා. එහෙනම් මට ඕන වෙන්නේ මේකට අවශ්‍ය වෙන රෙදි කොටසේ මේ ඔන්න 21ක්. රෙදි පළල 21යි. ඊට පස්සේ බ්ලවුස් එකට අවශ්‍ය උස ඕගොල්ලෝ තීරණය කරගන්න. හැබැයි මේක ක්‍රොප් টොප් එකක් විදිහට අඳින එකක් ගොඩාක් උසට අඳින්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ හරියට විතර. මෙන්න මේ හරියට විතර අඳින්න. උසට ක්‍රොප් මිස් 6 එකතු කරේ ඇයි මිස්? 6 එකතු කරේ මං අවසානයේදී කියන්නේ. හරි. ඊට වැඩි එකතු කරොත් මොකද වෙන්නේ කියලා කියන්නේ. හරිද? දැනට 6 කියලා මතක තියාගන්නකෝ. 6ට වැඩිය වැඩි වුණොත් මොකද වෙන්නේ? අඩු වුණොත් මොකද වෙන්නේ කියලා මම බ්ලවුස් එක අවසානයේදී කියන්නේ. හරි. ඊට පස්සේ ඔයගලන්ට ඉතින් අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. කවුරුහරි කතා කරාද පුතේ? උරහිස කීයේ වුණත් 6 එකතු කරන්නේ. ඔව්. උරහිස කීයේ වුණත් දැන් අපේ මෙතනනේ මේ පළල මෙෂර්මන්ට් එකට ඊට වැඩියම වැඩිපුරින් 6ක් තමයි එකතු කරේ. ඒ කියන්නේ දෙපැත්තට කීයේ ගාන වගේද? 3 ගාන වගේ නේද? තේරෙනවද? මේ උරහිස මෙෂර්මන්ට් වැඩියෙන් 6ක් එකතු කරේ. මේක පැත්තකට 3යි. අනිත් පැත්තට 3යි 6යි කියලා. පැහැදිලිද? මේකට කිසිම දෙයක් එන්නේ නැහැ. හරි. එතකොට ඔය වගේ ඇඳුම් තියෙනවා මං ඉතින් ඉඳහිට කරනවා ඉස්සරහට බය වෙන්න එපා. හරි. එහෙනම් ඔක්කොම ආවා අපිට 21ක්. එතකොට මං කිව්වා මේ බ්ලවුසස් අපි ගොඩක් උසට ගන්නෙ නෑ ක්‍රොප් টොප් එකක් කියන එක මේ ඉන හරියට විතර. මේ හරියට කෙල්ලෝ දැකලා තියෙනවද මේ ඉනට අඳිනවා? අන්න ඒ වගේ ප්‍රමාණයක් වගේ උසට යන්න. ඉතින් අපි හිතමු ඒ වගේ දැන් මේ ඩමි එකේ නම් අපි නිකමට හිතමු උස යනවා කියලා මේ හරියට විතර 15ක් විතර එනවා. හරි 15ක් විතර ගත්තාම හොඳට ඕම ඇති. ඊට වැඩි උස ගත්තද මං? නෑ. මෙහෙම පොයින්ට් එක හරහා මේ මාස්සට ගිහිල්ලා ඔන්න 15ක් විතර ඇති. හරි. ඊට පස්සේ එහෙනම් මම දැන් ගත්තේ බ්ලවුස් එකට අවශ්‍ය පළල 21යි. බ්ලවුස් එකට අවශ්‍ය පළල 21යි. රෙද්ද ගන්න පළල 21යි. 36න් හෝ 45න් පළල අපිට අවශ්‍ය 21ක්. උස අපිට අවශ්‍ය වෙනවා කියලා කිව්වා කීයක්ද? 15ක්. හැබැයි මේ උස මිනුමෙන් කී ගුණයක් බ්ලවුස් එකට ඕනේද? අර සායවල් වල වගේ. උසමෙන් කීය ඉස්සරහට එකයි පිටිපස්සට එකයි එන්න ඕනේ. උසමෙන් කීයක් ඕනේද? දෙගුණයක් ඕනේ. එහෙනම් අපිට ඕනේ වැඩි කිරීම 30ක්. ඒ කියන්නේ අපි ගන්නා රෙදි කොටස පළල මේ පැත්තට කීයයිද? 21යි. මේ පැත්තට උසින් කීයක් ඕනේද? අඟල් 30ක්. 30ක් ඕනේ. මෙතනට එනකන් හැමෝටම පැහැදිලිද? ඔව් මිස්. පැහැදිලි. ඊට පස්සේ මේ රෙදි කොටස අපි හරි මැදින් දෙකට මෙහෙම නවා ගන්නවා. හරි. මේ රෙදි කොටස හරි මැදින් දෙකට නවා ගන්න. හරිද? දෙකට නවා ගත්තාම එන්නේ මේ විදිහට නේද? දෙකට නවා ගත්තාම තියෙන විදිය තමයි මේ මං අඳින්නේ. මේ පැත්තට 21ක් තියෙනවා නැම්මක් ඇවිල්ලා, උඩින් නැම්මක් ඇවිල්ලා. මේ පැත්තට අඟල් 15ක් ඇවිල්ලා මෙහෙම රෙදි කොටස තියෙනවද නැද්ද? තියෙනවා. හරි. කොමින්ද මං පෙන්නන්නම්.
මේ බ්ලවුස් එක කවුරු හරි මීට කලින් නිකන් දැරිලා තියෙනවා මේක තමයි කියලා. නැද්ද? එහෙමත් නැහැ. ඔන්න මෙසේජස් එනවා ගොඩාක් පුතේ දාන අය ටක් ටක් ගාලා දාන්න. හරි. මේ පැත්තට 21යි ඒ කියන්නේ 15ට 6ක් එකතු කරලා බ්ලවුස් එකේ උස මෙන් දෙගුණයක් ගත්තා 15යි 15යි 30යි. ඒකල මෙන්න මෙහෙම රෙදි කොටස දෙකට නවා ගත්තා. එතකොට මේ 21 පළලට මොකුත් දුන්නේ මේ එක පැත්තක් අඟල් 15 වුණා. මේ නවාගත්ත රෙදි කොටස මම මෙහෙම කරලා මොකද කරන්නේ? දෙකට නම. දෙකට නවනවා. පල්ල පැත්තෙන් දෙකට නවනවා. පැහැදිලිද? පැහැදිලි. දැන් අපි මේකේ කර ලකුණු කරන ඉන්නවා. හරිද? කර ලකුණු කරන ඉන්නවා. දැන් ඔන්නෝම හතරට නවාගෙන තියෙන්නේ. දැන් මම උරහිස මෙෂර්මන්ට් එක විතරයිනේ ගත්තේ. මම ඔයගලන්ට ඊයේත් කිව්වා මේ උරහිස ආසන්නෙන් තමයි අපේ මොකක්ද ගන්නෙ? යන්නේ. කරවට. කරවට. එහෙනම් අපේ කරවටත් කීයයිද? 15යි. එහෙනම් මම ඊයේ උගන්වුවා මූලික කර ලකුණු කරගන්න විදිය. මූලික කර ගැඹුර සහ මූලික කර පළල ලකුණු කරගන්න විදිය. මූලික කර ගැඹුර ලකුණු කරේ මේ 15 කීයෙන් බෙදලාද? 4ෙන් බෙදලා. 4ෙන් බෙදුවා. එහෙනම් 15 4ට දෙකට බෙදුවාම 7යි. තව සැරයක් දෙකට මිස් පොඩි නෝට් එකක් දෙන්න පුළුවන්ද? ඇයි කෙල්ලේ නෝට් දෙන්නේ මම දැන් මේ දෙනවනේ මේ රෙකෝඩින් එක. ඒක බලලා නෝට්ස් දාගන්න. හරිද? ඔයගලන්ට තේරෙන භාෂාවෙන්. එහෙනම් 15 4ට බෙදපුවාම 3යි 3 කාලයි. එහෙනම් මේ මොකක්ද ආවේ මූලික කර ගැඹුර. මූලික කර පළල වෙන්නේ මේ 3යි 3 කාලෙන් කීයක් අඩු කරනවද? භාගයක්. ආගයක් අඩු කරනවා 3යි කාල මම ඒක ඊයේ කියලා දුන්නා ඉස්සරහට තව වැඩියෙන් මේවා කියලා දෙන්න. එහෙනම් මේ 4ට නවාගත්ත රෙදි කොටසේ මෙන්න මේ මෙතන මුදුනේ ඉඳලා පල්ලෙහාට ලකුණු කරනවා මූලික කර ගැඹුර කීයයිද 3යි 3 කාලයි. මූලික කර පළල මේ පැත්තට මාක් කරනවා 3යි කාලයි. ඔය අතරේ මම මොකද්ද මේ ඇඳගත්තේ? කර කරවට. බෙල්ල ළඟින්මනේ කර මම මොකද කරන්නේ අපිට අවශ්‍ය විදිහට චුට්ටක් කර ගැඹුර මෙහෙම ඩමි එකෙන් ඔයාලට අවශ්‍ය විදිහට පොඩ්ඩක් මෙතන මේ ටිකේ හරි මැදට ටේප් එක තියලා අවශ්‍ය කර ගැඹුර අපි හිතමු අඟල් 5ක් විතර කියලා ඔන්න මැන්න අලුතෙන් කරක් හඳිනකොට මේ කරපළලේ ඉඳලා අඟල් කාලක් භාගයක් මෙහාට ගිහිල්ලා මං අලුතෙන් කරක් ඇන්දද නැද්ද? ඇන්ද. හැබැයි පිටිපස්සට කර අඳින්නේ ගොඩාක් මේ දැන් එක කරක් ඇන්දා පිටිපස්සට අඳින කර මෙන්න මේ විදිහට අඳින. මෙතනින් අඟල් එකමාරක් දෙකක් විතර පාත් කරලා හරිද? ඔන්න මෙහි. පැහැදිලිද නැද්ද? පැහැදිලි. ඊට පස්සේ දැන් මම මොකද කරන්නේ? මේක කපලා මොකද කරන්නේ? ගන්නවා. දැන් ඔන්න මං චුට්ටක් මේක මේ පැත්තට ඔන්න එරිනන්න. හරි. ඔන්න නැවත මං කියනවා උරහිසට අඟල් 6ක් එකතු කරලා මේ පැත්තට අඟල් 21ක් ගත්තා රෙද්දට පළල ඒක අඩු වැඩි කරගන්නවා නම් කරගන්න විදිය ඊට පස්සේ කියලා දෙන්නම් බ්ලවුස් එකට අවශ්‍ය උස මෙන් දෙගුණයක් ආයෙවට අරවා මේව එකතු කරේ නෑ උසම තමයි ගත්තේ වැඩියෙන් වාටි අරවා මේව එකතු කරේ නෑ ඊට පස්සේ මේක මෙහෙම දෙකට නවා ගත්තා දෙකට මයික් එකක් ඔන් වෙලා මගේ මයික් එක ඔන් වෙලා බබාලගේ සද්ද ඔක්කොම ඇහෙනවා ඔන්න 4ට නවා ගත්තා. ඊට පස්සේ 4ට නවාගෙන ඉවර වෙලා මම ඉස්සලාම මූලික කර ලකුණු කරා තමන්ගේ කරවට 4ට බෙදලා එන පළවෙනි මෙෂර්මන්ට් එක. ඒකෙන් අඟල් භාගයක් අඩු කරලා කර පළලත් ලකුණු කරගෙන ඔන්න මෙහෙම මූලික කර ඇඳගත්තා. ඊට පස්සේ අපිට අවශ්‍ය කර ගැඹුර මෙහෙම ලකුණු කරගත්තා. අලුතෙන් කරක් අඳිනවා නම් අඟල් කාලක් භාගයක් ගිහිල්ලා ඔන්න අපිට අවශ්‍ය ඉදිරි කර මං ඇඳගත්ත රවුමට. අම්මේ අද උමංගලත් ඇවිල්ලා අපරාධයක් ඉදිරි කර.
පිටිපස්සට කර අඟල් එකමාරක් විතර මාක් කරලා ඔන්න පිටිපස්සට අඟල් එකමාරක් දෙකක් පහත් කරලා ඔන්න පිටිපස්සටත් කර ඇඳගන්න. පැහැදිලිද නැද්ද? පැත්තකට හොයලා දෙන්න දැන්. අනේ අම්මේ ඔන්න මයික් ඔන් වෙලා ළමයිට බනිනවා. ඔන්න හරිද පුතේ මෙන්න පිටිපස්ස කර මේ තියෙන්නේ ඉදිරි කර. පැහැදිලිද නැද්ද? හරිද? ඊට පස්සේ අපි දැන් මොන කර ඔස්සේද ඉස්සලාම කපන්න ඕනේ? ඉදිරි කරද පිටිපස්ස කරද? පිටිපස්ස. ඔන්න මම පිටිපස්ස කර ඔස්සේ කැපුවා. ඔන්න කපලා මෙහෙම දිගෑරලා මේක මෙහෙමත් දිගෑරලා මෙහෙම නවාගෙන දැන් මම මොකක්ද කපන්නේ? ඉදිරිපස කරමු. ඉදිරිපස කර කපන. අන්න ඊයේ රෙකෝඩින් එක YouTube එකට දැම්මල පුතේ. හරි උදේ කරපු එක. ඕන් කපාගත්තා ඉදිරි කර. දැන් ඔන්න ඔච්චරයි බ්ලවුස් එක. මෙච්චරයි බ්ලවුස් එක. මේ දෙපැත්ත ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? පොඩි වාටි දෙකක් මහ ගන්නවද නැද්ද මේ දෙපැත්තේ? මොකද කරන්නේ? පොඩි වාටි දෙකක් මහ ගන්නවද නැද්ද? වාටි මහනවා. මහ ගන්නවා. මේ කරටත් පොඩි පයිපින් එකක් හරි මොකක් හරි අල්ල ගන්නවද නැද්ද? අල්ලගන්න. අල්ල ගන්න. ඊට පස්සේ මෙන්න මේ ඉදිරිපස පළුවට ඉන වගේ එකහමාරක ගුණයක් වගේ පටිය කපා ගන්න. අපි දැන් සාමාන්‍යයෙන් අපි අර අඟල් 15ක් උසට ගත්තා නේද බ්ලවුස් එකේ උස. එතනින් ඉනවට ප්‍රමාණය අරගෙන ඉනවට ප්‍රමාණය වගේ තවත් භාගයක් ඉනවට වගේ එකහමාරක ගුණයක් එන්න පටි දෙකක් කපා ගන්න. ඒ කියන්නේ එකක් මේ පැත්තට ඇල්ලෙන්න ඕනේ, එකක් මේ පැත්තට ඇල්ලෙන්න ඕනේ. එහෙනම් ඉන වගේ එකහමාරක ගුණයකට පටි දෙකක් කපා ගන්නවා. එක පටියක පළල ටිකක් මහතට අල්ල ගන්න පුතේ, අනිත් පටියේ පළල චුට්ටක් හීනියට කියන්නේ. ඔන්න එකක් මම මහතට කපා ගත්තා. හරිද? හරිද? එකක් මං හීනියට කැපෙන්න ඕනේ. කියන්නේ මම පෙන්නන්නම් බ්ලවුස් එකෙන් පස්සේ. හරිද? ගොඩාක් මහතට එපා. එකක් හීනියට කපා ගත්තා. හරි. ඊට පස්සේ දැන් ඉන වගේ කී ගුණයක් ගත්තද? එකහමාරක ගුණයක් ගත්තා. මේකට අල්ලන්න පටන් ගන්නෙ කොහොමද දන්නවද? දැන් මේ බ්ලවුස් එකෙත් පරිමැද මාක් කරගන්නවා. කපාගත්ත පටියෙත් හරිමැද මාක් කරගෙන හරිමැද තියාගත්තාම ලස්සනට දෙපැත්තට සමසමව ඉතුරු වැඩි ටික යන ටික යනවා කියලා තේරෙනවා. තේරෙනවද? ඔව් මිස්. එතකොට මේ ඉස්සරහ පැත්තට අල්ලගන්න මේ හීනි පටිය. මේ ඉදිරි කර කැපිච්ච පැත්තට හීනි පටිය අල්ලගන්න යල්ලගන්න. දැන් හරිමැද මාක් කරගෙන ඔහොම තියාගත්තා. මෙහෙම අල්ලගෙන ගියා. හරිද? මෙහෙම අල්ලගෙන ගියා. ඊට පස්සේ මේක නැවත මෙහෙම දෙකට නමලා මහ ගන්න පුළුවන්ද බැරිද ඉස්සරහට? පුළුවන්. ඒ වගේම පිටිපස්ස පැත්තට මොකක්ද අල්ලගන්නේ? මහත මහත පටි අල්ලලා ඒකත් නැවත දෙකට නමලා පටි දෙකක් විතරයි මහ ගන්න තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. ඔච්චරයි බ්ලවුස් එක. මේ බ්ලවුස් එක අඳිනකොට ඔයාලා මේක ගොඩක් හොඳ තරුණ පරපුරට පුතේ. හරිද? මේක අඳිනකොට ඕගොල්ලෝ ඒ ගන්නා රෙද්දේ පාටට පුළුවන් නම් යට ඇඳුමට යටින් මොකක්ද අඳින්නේ? ස්කිනි එකක් අඳින්න. හරි? ඇඳුමේ පාටට ගැලපෙන ස්කිනි එකක් අඳින්න. දැන් ඔන්න මේ විදිහට තමයි බ්ලවුස් එක තියෙන්නේ. ඔව්. හැබැයි මං කොහොම මේ ගන්න රෙද්ද පොඩ්ඩක් බලපානවා ටිකක් කඩා හැලෙන සුළු රෙද්දක් ගන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. පැහැදිලිද? හරිද? හීනි පටිය ඉස්සරහට ගන්න මහත පටිය පිටිපස්සට දාන්න මම නම් සම ගානටම කපාගෙන තියෙන්නේ. මම ඉතින් එච්චර දේවල් කරේ නැහැ. හරි? පැහැදිලිද මෙතනට එනකන්? ඇඳුම අඳින්න කණෙන් යටට මේකට ගැලපෙන්න බ්ලැක් නම් බ්ලැක් ස්කිනි එකක් වගේ අඳින්න. ඊට පස්සේ මේක අපි මෙන්න මෙහෙම දාන්න. හරිද? මෙන්න මෙහෙම දානවා.
හරි. දාලා ඉවර වෙලා හරිද? මේවා පටියෙන් මේක පිටිපස්සට කරලා මොකද කරගන්නේ? හීනි පටියෙන්. මේක. මොකද ළමයි කරන්නේ? මොකද කරන්නේ? පිටිපස්සට කරලා. ගැට ගහන්න. ගැට ගහලා ගැටේ පොඩ්ඩක් අස්සට දාලා. ඊට පස්සේ මේකෙන් මේක මෙහෙම කරලා මොකද කරගන්නේ? මොකද කරන්නේ? ගැට ගහන්න. ඉදිරි ඉස්සරහට ගැට ගහ ගන්න මේකට රෙද්ද පොඩ්ඩක් බලපානවා පුතේ. මේක හරිම ලස්සනයි. මේ දෙපැත්තේ වැහෙනවා. හරිද? බය වෙන්න එපා. මේ දෙපැත්තේ වැහෙනවා. ඒකයි මම කිව්වේ කෝකටත් ඕනනම් ස්කිනියක් අඳින්න කඩා හැලෙන රෙද්දක් නම් කඩා හැලලා හොඳට තියෙනවා. එතකොට උරහිසට අඟල් 6ක් එකතු කරලා ගත්තාම මේ දෙපැත්තට පයින්න ප්‍රමාණය ඇතිද මදිද? ඇති. ඉතින් මිස් ඊට වැඩි එකතු කරොත් මේකේ පළල මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙලා ලස්සනයිද? ලස්සනට එන්නේ නැහැ. මේක ලස්සනට හොඳ රෙද්දකින් හම්බුවාම මෙන්න මේ වගේ තමයි ඇඳහම ලස්සනට තියෙන්නේ. ඊට කලින් දැකලා නැද්ද මේක? දැකලා තියෙනවා. ඉතින් ඒවට මහන්න උත්සාහයක් කරේ නැහැ. ඈ? හරිම සරලයි ඉස්සරහටත් ගැට ගහගෙන පස්සටත් ගැට පිටිපස්සේ ගැටේ පොඩ්ඩක් අස්සට දාගන්න ඕනේ මේ පේන්නේ නැති වෙන්න. හරිද? පිටිපස්සේ ගැටේ. ඒක මම ගොඩක් උසට ගන්නෑ මේක. හරිද? ඔය ඉන ගාවට වගේ තමයි ගන්නෙ. එහෙනම් පැහැදිලිද? මිස් ඔකට උරහිසට මූට්ටුවක් ආවොත් හැතයිද නැත්නම් ඔව්. ඇයි ඒ මූට්ටු දාන්නේ? නෑ නිකන් ඇහුවේ. එපා පුතේ. කෙලින්ම මේක ටක් ගාලා නිකම්ම හතට නමලා කපන්නේ. මේ වගේ බ්ලවුසස් මම ගොඩක් උගන්වුවා අර 2500 කෝස් එක තුල. හරි ලස්සන බ්ලවුසස් ටිකක් උගන්වුවා ළමයින්ට. ඔව් පුතේ ඔව් මිස් උගන්වුවා අපිට. බැහුවේ නෑ ඒ වරන්ට නේ? දැම්මා මිස්. මද? බ්ලවුස් වල නම් දැම්මේ නෑ මිස්. ස්කර්ට් මේකේ නම් දැම්මා. හරිද? ඉතින් දැන් තව ඉස්සරහට ඒකේ ගවුම් ටිකක් ඒ 2500ට කරේ පුතේ සමහරක් අයට ඕන වුණා නිකන් කාන්තා සහ ළමයි ඇඳුම් ටිකක් ටක් ගාලා මහ ගන්න. ඉතින් අපි දවස් 3ක් කිව්වට දවස් 4ක්ම ගියා දැන්. ඒකෙත් ගොඩක් ඇඳුම් කරා. හරි? ආයේ නැද්ද මිස් එක? ඇයි ඒ? මොකද? ඒක ඉගෙන ගත්තත් හොඳයි කියලා හිතනවද? ඒ ටක් ගාලා මහනවා කිව්ව හින්දා මිස්. ඉතින් මේම රෙකෝඩින් එක ඕනනම් ගන්න පුළුවන්. හැබැයි මේ ඒකේ කියලා දීපුවා ඇත්ත කතාව මෙච්චරයි. මම සාමාන්‍යයෙන් එකක් කරනකොට ඒ විදියට කරන්නේ ඒකේ කියලා දීපු එක ඇඳුමක්වත් ටේලරින් පන්තිය තුල කෙරෙන්නේ නැත. කෙටියට උගන්වන්නේ. ඉතින් මම ඒකයි කිව්වේ දැනුම ගන්න ඕන කෙනෙක් නම් මේ මහුම් කියන්නේ පුතේ මහා ලොකු පරාසයක් තුල තියෙනවා. තව දන්න දේවල් තියෙනවා. ඉතින් කියලා දෙන්න පුළුවන් ඒවා මෙහෙම නොමිලේ කියලා දෙනවා. මුදලක් අය කරලා කරන්න ඕනේම මුදලක් අය කරලා කියලා දෙනවා. ඒකේ ඒවා මේ ටේලරින් පන්තිය තුල වෙන්නේ නැත. ඒ නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පස්සේ හරි 2500 දීලා ඒකේ ගන්න. ඒකේ අපි ඒක එකක් කරා. සායවල් ටිකක් ටේලරින් එක ඇතුලේ කරා. තරේරම ටයිට් ස්කර්ට් එක එතකොට ෆිෂ් ටේල් එකක් එහෙම. ඔය කියලා දීපු බ්ලවුස් ගවුම් එකක්වත් ටේලරින් පන්තිය තුල කරේ නැහැ. හරි? ඉතින් ඒ නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගන්න නැත්නම් හිමීට ගන්න ඉතින් පස්සේ. හරි? එහෙමනම් පුතේ සම්බන්ධ වෙනවා අය ලබන සතියේ සම්බන්ධ වෙනවා නම් මම එතනින් එහාට සායව ඉතුරු කරලා ෆ්ලෙයර් සාය පටන් ගන්නවා. ඔක්කොලාම රුපියල් 2000ක මුදලක් ගෙවලා සම්බන්ධ වෙන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. දැන් මම සල්ලි ගෙවනකම් මෙසේජ් එක දාන්න කියලා හැමෝටම කිව්වා. මුදල් ගෙවනකම් පන්තියට සම්බන්ධ වෙනවා කියලා මෙසේජ් එක දාලා තියන්න. එහෙනම් අදට නවත්තනවා. හැමෝටම තෙරුවන් සරණයි කියලා දීපුවා තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. සතුටුයිද? ඔව් මිස්. එහෙනම් එච්චරයි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි පුතේ. තෙරුවන් සරණයි මිස්.